समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनतु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සැමට සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා කියලා මම පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයන්ටම යහපතක්ම වේවා කියලා මම නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. චත්තාරි අරිය සත්‍යානි දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍ය දුක්ඛාරි සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය දුක්ඛ නිරෝධාරි සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය කියලා ආරි සත්‍ය හතරක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අරිය යන වෙනස් නොවන සත්‍ය අසත්‍ය නොවන අර්ථයෙන් තමයි අරිය කියලා මෙතන කියලා තියෙන්නේ. ආර්ය සත්‍ය වෙනස් නොවන සත්‍යයි. දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය යන ආර්ය සත්‍ය හතර බුදුරජාණන් වහන්සේ පළමුවට දේශනා කළේ බරණැස ඉසිපතන මුවවනේදී. බුද්ධත්වයෙන් 8 වන සතියේ ඇසළ පුන් පොය දවසේ. භාග්‍යවතුන් වහන්සේට බෝසත් අවදියේ අපෝපස්ථාන කළ පස්වක තාපසයන් වහන්සේලාෙහිදී අරුමුණු කළා. එදායි ධර්ම දේශනාව ඇසූ මනුෂ්‍ය ලෝකේ කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ සෝවාන් බවට පත් වුණා. දේව් බඹුන් කෝටි ගණනකට ධර්මාභිසමය වුණා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ සත්‍ය විභංගයේ සතර ආරි සත්‍ය බෙදලා දක්වලා තියෙනවා. සතර සත්‍ය මේ විදිහට බෙදලා දක්වලා තියෙනවා. තත්ත කතමං දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ දුක්ඛාරි සත්‍ය කියලා කියන්නේ මොකක්ද? ඉපදීම දුකක්, ලෙඩවීම දුක්, වයසට යාම වෙනස් වීම දුකක්, ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, වෙනස් වීම දුකක්, මරණ එක්ක දුකක්, ශෝකය, පරිදේව, දුක්ඛ දෝමනස් උපායාසය දුකක්, ප්‍රිය නොකරන අය හා එකට විසීම, එකට කටයුතු කරන්න වෙනවා නම් ඒකත් දුකක්, ප්‍රිය කරන අය අපෙන් වෙන්න වෙනවා නම් ඒකත් දුකක්, කැමති දේ තිබෙදී නොලැබෙනවා නම් ඒකත් දුකක්. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ 11 කින්නම ගන්නේ කරුණ 11 දුකක් කියලා. ඒ කියන්නේ මේ සියල්ලම කුණු කරලා එකට පරමාර්ථ වශයෙන් පෙන්වනවා පංච උපාදානස්කන්ධය දුකක් කියලා. සතර අපායේ හෝ මිනිස් ලෝකේ හෝ සදෙව් ලෝකේ හරි රූපාවචර බඹලෝ දෙවියන් අතර හෝ අරූපාවචර බ්‍රහ්මලෝ දෙවියන් අතර හෝ වේවා අණ්ඩජ ජලාබුජ සංසේචද ඕපපාතික විදියට ඉපදීම එනම් ත්‍රිවිධ ලෝකයේ සත්වනිකායක උත්පත්ති ජාති කියලා කියනවා. පරමාර්ථ වශයෙන් රූපස්කන්ධාදී ස්කන්ධයන්ගේ පහළවීම චක්කු ආදී ආයතනයන්ගේ පහළවීම ජාති කියලා කියනවා. ඉපදීම සත්වයන්ට මහත් දුකක්. අපායේ මිනිස් ලෝකේ ආදී ගර්භාෂීන සත්වයන්ට මහත් පීඩාවක් දුකක් ගෙන දෙනවා.
කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. දුර්ගන්ධයෙන් යුක්ත ගර්භාෂයේ හිර වෙලා අඳුරු ගුහාවක වකුටු වෙලා දසමාසයක් උෂ්ණයෙන් තැම්බෙනවා වගේ. ජල තටාකයක ඉන්න මාළුවෙක් වගේ අධික දුකක් යන්න වෙනවා. මව ඇවිදින විට සැතපෙන විට අනුභව කරන විට මව රෝගී වූ විට දැඩිසේ දුක් විඳින්න වෙනවා. මව වදන කාලෙදී මහත් දුකට පැමිණෙනවා. මිනිස්ලෝ උපන් මිනිසාට පාදාන්තයේ ඉඳලා කේසාන්තය දක්වා අනේක රෝග ඇති වෙනවා. සමහර රෝගයන් සුව නොවි බොහෝ කාලයක් පවතින රෝග. පිළිකාවෙන් සමහර රෝග සුව නොවන අවස්ථාත් තියෙනවා. කෙනෙක් රෝගී වුණා නම් ඒ පීඩාවක්. හැමදාම ළමා වයසේ හෝ තරුණ වයසේ ඉන්නේ නැහැ. ළමා වයසෙන් තරුණ බවට පත් වෙනවා. තරුණ බව අවසන් වයසට යනවා. දත් ආදී දිරනවා. කෙස් ආදී ඉදෙනවා. සම රැලි වැටෙනවා. දැස් පෙනීම වෙනස් වෙනවා. උපතේ ඉඳන් වෙනස් වෙන රෝගී වෙන බවට ආයු පිරියන බවට කියනවා ජරා කියලා. බල්ලන්, පූසන්, ලේනන්, කුරුල්ලන්, අලියතුන් මිනිස්සු උපන් වයසේදීත් මැරෙනවා. ලතුරු වයසේදීත් මැරෙනවා. උපන්නට කලිනුත් මැරෙනවා. කියන්නේ මවගේ කුසේ ඉඳිද්දිත් මැරෙනවා. අවුරුද්දෙන් 2න් 5න් 30න් 50න් 100න් මිනිස්සු මැරෙනවා. දෙවියන් ඒ දෙව්ලොවේදී ආයුෂ අවසන් වෙලා චුත වෙනවා. බඹුන් ඒ භවයේ විපාක කාලය අවසන් වුණාම චුත වෙනවා. ඒ චුත වෙන බවට මැරෙන බවට කියනවා මරණය කියලා. ඥාති ව්‍යසනයකින් හරි ඥාතියෙක් ඒ කියන්නේ ඥාතියෙක් හට විශාල කරදරයක් නැත්තම් කුමක් හෝ කරදරයක් කාල්ගත රෝගයක් තමාට කරදරයක් දුකක් කරදරයක් වුණ වෙලාවක කාල්ගත රෝගයක් හදුනා එහෙම නැත්තම් හොඳින් සීල ආරක්ෂා කරන කෙනෙක් නම් සීලයක් බිඳිලා හොඳට දාන ආදී සමාධිය ඇති කෙනෙක් ඒ සමාධියෙන් පිරිහිලා ඒ වගේ වෙනත් කුමන හෝ පීඩාවකට පත්වන අරමුණක් හේතුවෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති වෙනවා. ඒ වගේ ව්‍යසන හේතුවෙන් කුමක් හෝ රෝගයක් හෝ වෙනත් දුක් පීඩාවක් හේතුවෙන් මොනම කරදරයක් හරි හේතුවෙන් එහෙම නොවුනා නම් මෙහෙම වුණා නම් කියලා ශෝක කරන බවක් වෙනවා නම් නැවත නැවත හිත දවන පීඩා දෙන බවක් වෙනවා නම් ඒකට කියනවා ශෝක කියලා. දුක නිසාවෙන් නම් ගොත් කිය අඬනවා. එයාට එහෙම උනේ ඇයි කියමින් අඬනවා. ඇයි අපට මෙහෙම උනේ කියලා අඬනවා. ඇයි මට මෙහෙම උනේ කිය අඬනවා. අනේ මෙහෙම නොවුන නම් කිය අඬනවා. පුන කියවනවා. ඒකට කියනවා පරිදේව කියලා. අතපය කැඩිලා රිදුන් දෙනවා. අසනීපයන් නිසා ඇටකට ඇදුන් දෙනවා. උණ හැදුනාම ඇටකට ඇදුන් දෙනවා. මේවා කායික දුකට කියනවා දුක්ඛ කියලා. ඒ දුක්ඛ නිසා සිතේ ඇති වෙන දුක් පාක් වෙනවා. චෛතසික සුව නොබාක් වෙනවා. ඒකට කියනවා දෝමනස්ස කියලා. කොබන හෝ ව්‍යසනයකින් පීඩිත වූ සිත ඇති කෙනෙක් ඒ පීඩාව හිර කරගෙන දරා ගන්න උත්සාහ කරනවා. උමතුවෙන් වගේ ඉන්නවා. මේ වගේ බලවත් ආයාසයක් පරිශ්‍රමයක් දරනවනම් ඒ පීඩාව නවත්ත ගන්න බැරුව ඒ දැඩි ආයාස කරන බවක් වෙනවනම් ඒකට කියන උපායාස කියලා. කාට හෝ අනිෂ්ට අකමැති අමනාප අප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබෙනවා නම් තමාට හිතවත් තමා අකමැති කෙනෙක් හෝ දෙයක් සමග මිදෙන්න බැරිව රැඳෙනවා නම් අප්‍රිය සංපයෝග දුක කියලා කියනවා. කවුරුනෝ ඉෂ්ට කැමැති මනාප ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා නම් තමාට හිතවත් තමා කැමැති මව්පිය හිතවතුන් නෑ මිතුරන් යාළුවන් දුව දරුවන් හෝ ඉන්නවා නම් වෙන සිද්ධ වෙනවා නම් එක්ව රැඳෙන්න කැමති නොලැබෙනවා නම් ප්‍රිය විප්පයෝග දුක කියලා කියනවා. කවුරුවත් කැමති නැහැ ලෙඩ වෙන්න. විශේෂයෙන් දීර්ඝ කාලීන අසනීප තියෙන කෙනා කැමතියින් සුව වෙන්න. කවුරුත් මැරෙන්න කැමති නැහැ. වයසට යනවට කැමති නැහැ.
කෙස් හිතෙනවට කැමති නැහැ. කෙනෙක් කැමති හොඳ නිවසක් ලබන්න. කෙනෙක් කැමති අලුත් වාහනයක් ගන්න. හොඳ රැකියාවක් කරන්න. හැමෝටම වගේ කිසියම් බලාපොරොත්තුවක් හෝම තියෙනවා. ඒ කෙනාට ඒ කැමති දේ නොලැබෙනවා නම් ඒ දුකක්. ඒකට කියනවා කැමති දේ නොලැබීමේ දුක කියලා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන මේ ස්කන්ධ පහට පංච උපාදානස්කන්ධය කියලා කියනවා. පංචස්කන්ධය කියලාත් කියනවා. උපාදාන ස්කන්ධවල මුල්ම දුක තමයි ඉපදීම. මැද දුක තමයි ජරාව. අවසන් දුක තමයි මරණය. වද හිංසන පහර දීම ආදියෙන් ඇතිවන දුක ශෝකය. එයින් වැළපෙනවට කියනවා පරිදේවය කියලා. ඒකට ශරීරාබාධ ආදියෙන් රිදුන් දීමට කියනවා දුක කියලා. ඉන් පීඩා වන විට තරහ ඉපදීමෙන් ආදී වශයෙන් එන දුක උපායාසය. බලාපොරොත්තු ඉටු නොවන ඉච්ඡාභංග දුක, කැමති දේ නොලැබීම. භාග්‍යතුන් වහන්සේ මේ සසර අනන්ත කාලයක පටන් පවතින දුක පෙන්වීම වශයෙන් හකුලවල පංච උපාදානස්කන්ධය දේශනා කරනවා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? කන්ද විභංගයේ පංචස්කන්ධය මේ විදිහට පෙන්වලා වදාලා. කන්ද යනු වෙන් කළ ධර්ම කොටස. පංච යනු පහ ගණන කියන එක. රාශි වශයෙන් ගොඩක් කියන අර්ථයෙන් ස්කන්ධ කියනවා. රූපස්කන්ධය කියන්නේ රූප රාශිය, රූප කොටස. වේදනා ස්කන්ධය කියන්නේ වේදනා රාශිය, වේදනා කොටස. සංඥා ස්කන්ධය කියන්නේ සංඥා රාශිය, සංඥා කොටස. සංස්කාර ස්කන්ධය කියන්නේ සංස්කාර රාශිය, සංස්කාර කොටස. විඥාන ස්කන්ධය කියන්නේ විඥාන රාශිය, කියන්නේ විඥාන කොටස. පංච උපාදානස්කන්ධයට බොහෝ තැන්වල පංචස්කන්ධය කියලාත් කියනවා. පංචස්කන්ධයෙන් උපාදාන ආශ්‍රව වෙන් කරන්න පෙන්වන්න පහසුවට තමයි පංච උපාදානස්කන්ධය වදාළා තියෙන්නේ. සමහර තැන්වලදී මිනිස් ශරීරයට, කයට කියන තවත් නමක් තමයි පංචස්කන්ධය. ව්‍යාකරණයේදී පරමාර්ථ බෙදීමේදී ස්කන්ධ රාශි පහක් යන අර්ථය දෙනවා. මේ පංචස්කන්ධය ගැන මේ විදිහට පෙන්වා වදාළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සතර මහා භූතයන්ද සතර මහා භූතයන් නිසා පවත්නා රූපේ දාදී ලෙසින් ප්‍රභේදගත රූපය භව වශයෙන්, ෂණ වශයෙන් ඉක්ම ගිය අතීත රූපය, ඒ කියන්නේ භව වශයෙන්, ෂණ වශයෙන් ඉක්ම ගියා නම් අතීත රූපය. තාම නොපෙමිනියා නම් අනාගත රූපය. ඒ කියන්නේ තත් සම්ප්‍රයුක්ත වශයෙන් පවතිනවා නම් වර්තමාන රූපය වශයෙන්ද ඒ සත්‍යයේ තම තමන්ට අය සකීය පුද්ගලික පාස පවතින රූපයට කියන ආධ්‍යාත්මික රූපය. පරසත්‍යයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්‍රිය බද්ධය හරි අනින්ද්‍රිය බද්ධය බාහිර ඒකට කියනවා බාහිර රූපය කියලා. ඒ කියන්නේ පරසත්‍යයන්ගේ හරි පරපුද්ගලයන්ගේ හරි ඒකෙන් පුද්ගල වශයෙන් හරි සත්ව වශයෙන් හරි වෙනත්ෝ විදියකින් ඉන්ද්‍රිය බද්ධ හෝ අනින්ද්‍රිය බද්ධ රූපයට කියන බාහිර රූපය කියලා. චක්‍ර ආදී ආයතන වලට කියන ඖදාරික රූපය කියලා. ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, කාය වාග් ප්‍රඥප්තිය, කාය වාග් විඤ්ඤාප්තිය, ආකාශ ධාතුව, ආපෝ ධාතුව, ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, උපචය, සන්තති, චරතා, අනිච්චතා, කවලින්කාරාහාර යන මේ රූපයන්ට කියන සූක්ෂම රූපය කියලා. සුකුම රූපය කියලාත් කියනවා. දුරස්ත පවතින නිසා දුරේ රූපය කියලාත් කියනවා. අනිෂ්ට, අකාන්ත, අප්‍රිය, අමනාප යම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා නම් හීන රූපය කියනවා. ශිෂ්ඨ, සම්මත, ඉෂ්ඨකාන්ත, ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා නම් ප්‍රණීත රූපය කියනවා. ප්‍රසාද රූප පහත්, විෂය රූප හතත්. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පඨවි, තේජෝ, වායෝ කියන හතට ප්‍රසාද රූප හතත් කියනවා සන්තිකේ රූපය. ඒ කියන්නේ ළඟ පවතින නිසා සන්තිකේ රූපය කියනවා. මේ විදිහට
රූප 28 රූපස්කන්ධය කියලා ඒ කියන්නේ බෙදලා පිඬු කරලා තියෙනවා. ඒක වෙන විදිහට බෙදුවාම තමයි මේ පෙන්නන්නේ රූප 28 බෙදලා පෙන්නලා තියෙන එතකොට ඒ ඔක්කොම පිඬු කරලා රූපස්කන්ධය කියලා කියනවා. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව, අතීත වේදනා, අනාගත වේදනා, වර්තමාන වේදනා, ආධ්‍යාත්මික වේදනා, බාහිර වේදනා, ඖදාරික වේදනා, සූක්ෂම වේදනා, හීන ප්‍රනීත, අනාශ්‍රව, සන්තිකේ වේදනා ආදී විදිහට පිඬු කරලා වේදනා ස්කන්ධය කියලා කියනවා. චක්කු සම්පස්යෙන් උපන් සංඥා, සෝත සම්පස්යෙන් උපන් සංඥා, ගාන සම්පස්යෙන් උපන් සංඥා, ජීවහා සම්පස්යෙන් උපන් සංඥා, කාය සම්පස්යෙන් උපන් සංඥා, මනෝ සම්පස්යෙන් උපන් සංඥා, අතීත අනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර, සූක්ෂම ඖදාරික, හීන ප්‍රනීත, දුක්ඛ සුඛ අදුක්ඛම සුඛ, දුරේ සන්තික ආදී විදිහට පිඬු කරලා සංඥා ස්කන්ධය කියනවා. සංඥා සියල්ලම සංඥා ස්කන්ධය කියනවා. චක්කු සම්පස්යෙන් උපන් චේතනා, සෝත සම්පස්යෙන් උපන් චේතනා, ගාන සම්පස්යෙන් උපන් චේතනා, ජීවහා සම්පස්යෙන් උපන් චේතනා, කාය සම්පස්යෙන් උපන් චේතනා, මනෝ සම්පස්යෙන් උපන් චේතනා, අතීත අනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර, ඖදාරික සූක්ෂම, හීන ප්‍රනීත සමීප ලෙස සංස්කාර ආදී ලෙසින් පිඬුකටගත් චේතනා සියල්ල සංස්කාර ස්කන්ධය කියලා කියනවා. චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ, අතීත අනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර, සූක්ෂම ප්‍රනීත දුර සමීප විඥාන සියල්ල පිඬුකට අරගෙන විඥාන ස්කන්ධය කියලා කියනවා. සීතෙන්, උෂ්ණයෙන්, සාගින්නෙන්, පිපාසයෙන්, විසකුරු සතුන් ස්පර්ශ වීමෙන් ආදී වෙනස් වීමයෙන් රූප වෙනස් වෙනවා. කියන්නේ මේ වෙනස් වෙන අර්ථයෙන් කියන රූප කියලා. සීතලයෙන් රූපේ වෙනස් වීම ලෝකාන්තරික නරකේ ප්‍රකටයි. මේ අපායවල ඉපදෙන්න එපා කියලා කියන්නේ මේ අනන්ත දුක් විඳින්න වෙන නිසා. ඒ බව මෙතනින් ප්‍රකට වෙනවා. සක්වල 3න් 3ට ලෝකාන්තරික නරකේ පිහිටලා තියෙනවා. ඒ ලෝකාන්තික නරකයේ උපදින සත්‍යයන්ගේ ශරීර ගව් ගණන් ගව් 3ක් විතර උසයි. ලෝකාන්තික නරක හරි අඳුරුයි. එහි යට ජලයෙන් වැසී තියෙනවා. එයින් අමුතු ඒ ජලයෙන් මතුවලා තියෙන කඳු. ඒ කඳු වල මේ සත්‍යයන් වවුලන් වගේ හිස පහත් වෙන විදියට එල්ලිලා ඉන්නවා. ඒ කඳු වල එල්ලිලා ඉන්නේ සත්‍යයන්ගේ අත් විටින් විට රෝරා වැටෙනවා. එතකොට අනිත් සත්‍යයන් හිතන අපිට කෑමට යමක් ලැබුණයි කියලා තමන්ගේ අතත් මුදා හැරලා එයත් අත අල්ල ගන්න තැත් කරනවා. මොකද ඒක කෑමක් කියලා හිතලා. ඒ වෙලාවට ඔක්කොම වගේ පහළට වැටෙනවා. එතකොට සීතල වායු පහර නිසා පොළොවට පතිත වෙන මී ගෙඩි වගේ ඔවුන්ගේ ශරීරය පුපුර යනවා. වැටෙන්නේ අයිස් වගේ සීතල ජලයට. ඒ වැටෙනකොට ඒ සත්‍යය නටන මේ තෙලට වැටුණු වතුර වගේ පටපට නාද දාලා විනාශ වෙනවා. සීතලෙන් බිඳුණු ශරීරය ඇතුව ඒ සත්‍යයන් කර්ම කාලයේ ගෙවි අවසන් වෙනවා. තෙක්ම උපදිනවා, ආයේ විදියට වැටෙනවා, ආයි මැරෙනවා, ආයි උපදිනවා, ආයේ විදියට වැටෙනවා, ආයි මැරෙනවා. මේ විදියට නිරන්තරයෙන් මෙහෙම උපදිමින් මැරෙනවා. උෂ්ණයෙන් වෙනස් වීම අවීචි මහ නරකයේ ප්‍රකටයි. പ്രേත ලෝකයේ ආවම බුද්ධාන්තර 2-3ක්වත් ආහාර ලැබෙන්නේ නැහැ. රත් වූ ලෝහ පොළවේ සාගින්නේ මහා දුක් පීඩා විඳිනවා. පිපාසයෙන් වෙනස් වීම කාලකංජි අසුරයන්ගේ ප්‍රකට වෙනවා. ආවම බුද්ධාන්තර 2-3ක් දිව තෙමෙන පවනවා ජලය ලැබෙන්නේ නැහැ. ඔවුන් ජලය පානය කරන්න කියලා මහ මුහුදට ගියත් ඒ මහ මුහුද පවා හිඳී යනවා. මේ අසුරයන්ට කල ගෙඩියක් වගේ බඩ ගෙඩියක් තියෙනවා. ඒ කියන්නේ බඩ ලොකුයි කල ගෙඩියක් වගේ. මේ අසුරයන්ගේ මුඛයේ තියෙන්නේ හිස මුදුනේ. ඒ කියන්නේ ඉන්දිකටු තුඩක් වගේ. ඒ මහා පිපාසාවෙන් ඉන්නේ. ඒ කියන්නේ මේ කොච්චර කෑම ගත්තත් වතුර බිව්වත් ඒක ඇති වෙන ප්‍රමාණයට බොන්න මේ සත්‍යයෙන් ලැබෙන්නේ නැහැ. මොකද මුඛයේ තියෙන්නේ හිස මුදුනේ. එතකොට මහත් පිපාසාවෙන් වාසය කරන්න වෙනවා.
මේ තමයි අපාය ලෝකවල තියෙන දුක්ඛ පීඩා බවත් එතනින් පෙන්වන්න පුළුවන්. ඒ රූපයන්ගේ වෙනස් වීමත් එතනින් දකින්න පුළුවන්. රූපේ ඉපදීම පැවතීම බිඳීම කියලා ෂණ තුනක් තියෙනවා. මේ ෂණ තුනට චිත්තක්ෂණ කියලා කියනවා. මේ වගේ චිත්තක්ෂණ 17ක් එනම් කුඩා ෂණ 51ක් එක් රූපයක්. එතකොට මේ චිත්තක්ෂණ තුනක් කියන්නේ එක චිත්තයකට. ඒ කියන්නේ එක චිත්තයකට තියෙනවා චිත්තක්ෂණ තුනක්. කුඩා ෂණ තුනක් තියෙන චිත්තක්ෂණයකට. මේ චිත්තක්ෂණ ඒ වගේ චිත්තක්ෂණ 17ක කියන්නේ සිත් 17ක් එක් රූපයක්. ඒ එක් රූපයක තියෙනවා කුඩා ෂණ 51ක්. එතකොට මේ පළවෙනි කුඩා ෂණයට කියනවා ඉපදීම කියලා. 51 වෙනි ෂණයට කියන කුඩා ෂණයට කියනවා බිඳීම කියලා. ඒ අතරතුර තියෙන කුඩා ෂණ 49ට තිතිය කියලා කියනවා. ඒ කියන්නේ පැවතීම් කාලය කියලා. ඉපදීම පැවතීම බිඳීම කියන මේ ෂණ තුනට පැමිණි නිරුද්ධ වූ රූප අතීත රූප. මේ ෂණ වලට නොපැමිණි එනම් තාම නූපන් රූප අනාගත රූප. මේ ක්ෂණ තුනට පැමිණි දැන්ට පවතින තත්කාලීන රූප වර්තමාන රූප. මේ සියල්ල එකට අරගෙන රූපස්කන්ධය කියලා පෙන්වා වදාළා. සත්‍යය මව කුසින් ඉපදීම වශයෙන් ඕපපාතික පහළ වීම වශයෙන් පංචස්කන්ධයේ පහළ වීම ඒ කියන්නේ මව කුසින් ඉපදෙන විදියට ඕපපාතික උපදින පහළ වෙන විදියට පංචස්කන්ධය පහළ වීම මේ විදියට පෙන්වලා තියෙනවා. මවගේ ගැබෙන් පිරිසිදුගත් ඡනේ ඉඳලම පෙරපසු වෙන්නේ නැතුව පංචස්කන්ධය එකට පහළ වෙනවා. කලල සංකාත රූප පරාව ඉදිකටු තුඩා කරගෙන තෙල් බිඳුවක් වගේ තාසියුම්. වස්තු දශකේ කාය දශකේ භාව දශකේ කියන රූප පරම්පරා ශේෂ තුනක් ඒ ප්‍රතිසංචිතයත් එක්ක ලැබෙනවා. මව කුසේ උපදින අයගේ ප්‍රතිසන්දිය සමග උපදින මේ සමතිස් කර්මජ රූප තමයි මේ ඒ කියන්නේ මේ ටිකට කියන රූපස්කන්ධය කියලා. ප්‍රතිසන්දිය ඇති වූ සමතිස් කර්මජ රූප රූපස්කන්ධය කියලා ඒ විදිහට පෙන්වලා දුන්නා. ප්‍රතිසන්දි සිත් සමග එකට උපන් වේදනාව වේදනා ස්කන්ධය, සංඥාව සංඥා ස්කන්ධය, සංස්කාරය සංස්කාර ස්කන්ධය, විඥානීය විඥාන ස්කන්ධය. මේ විදිහට පංචස්කන්ධය වෙනවා. පංචස්කන්ධය බෙදලා වෙන් නොකළ නිසා වෙන ආත්මය ගැනීම කියන්නේ සත්ත්ව සමූහය ගණයේ බෙදා දැක්වීමෙන් ආත්ම ග්‍රහණය මුදවන්න කැමති භාග්‍යවතුන් වහන්සේ. චක්කු ආදයට විෂය වුණු ඕලාරික රූපය බෙදලා මේ විදිහෙන් බෙදලා වෙන් කළා. ඒ කියන්නේ සමූහ ගණයේ බෙදලා වෙන් කරා. ඊටුවන්ට රූප සංවේදූ වේදනාව ඒ කියන්නේ මේ ඊටුවන්ට රූප වලට සංවේදී වුණාම වේදනාව ඇති වෙනවා. ඒ කියන්නේ යමක් විඳ ගනීද එය දැනගන්නවා. වේදනාවෙන් තමයි ඒක දැනගන්නේ. ඒකට සංඥාවෙන් එය හඳුන ගන්නවා. මේ වේදනාව විශේෂයට ගන්නේ සංඥාව. එතකොට සංඥාවෙන් එය හඳුන ගන්නවා. ඊළඟට අபிසංස්කාර සංස්කාරයේද ඒ වේදනාදීට නිෂ්ඨ වූ අධිපති විඥානයේද භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට පෙන්නලා දේශනා කළා. ස්කන්ධ උපාදානස්කන්ධය ස්කන්ධයත් උපාදානස්කන්ධයත් මෙතනදී විශේෂ වෙන විශේෂය තමයි උපාදානස්කන්ධය එතන පෙන්නනවා ආශ්‍රව ගැනීම හේතුවෙන් උපාදානස්කන්ධ තමයි එතනින් පෙන්වන්නේ. එතකොට බලමු මහණෙනි මේ පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ පහ දේශනා කරමු කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. පංචස්කන්ධය කියන්නේ කවරක්ද? අතීත වර්තමාන අනාගත දුර ළඟ අවදාරික රූප වෙනවනම් මේ රූපස්කන්ධය. වේදනාවක් වෙනවනම් ඒක වේදනා ස්කන්ධය. සංඥාවක් වෙනවනම් සංඥා ස්කන්ධය. සංස්කාරයක් වෙනවනම් සංස්කාර ස්කන්ධය. විඥානයක් වෙනවනම් ඒක විඥාන ස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ එතකොට අතීත එතකොට ඒ පංච උපාදානස්කන්ධයට ආයත් වේදනා ස්කන්ධය අතීත වර්තමාන අනාගත දුර ළඟ අවදාරික රූප ගන්නවනේ ඒක රූපස්කන්ධය. එතකොට
ආසාව දැඩිවගත් වේදනාව වේදනා උපාදාන ස්කන්ධය. ආසාව දැඩිවගත් සංඥාවක් වෙනවනම් සංඥා උපාදාන ස්කන්ධය. ආසාව දැඩිවගත් සංස්කාර ස්කන්ධයක් වෙනවනම් ඒක සංස්කාර උපාදාන ස්කන්ධය. ආසාව දැඩිවගත් විඥානයක් වෙනවනම් ඒක විඥාන උපාදාන ස්කන්ධය. මේ විදිහට උපාදාන ස්කන්ධය පෙන්වා වදාළා. පංච උපාදාන ස්කන්ධය පෙළෙනවා පීඩාවටපත් වෙනවා ප්‍රත්‍යයෙන් හට ගන්නවා නිසා. කියන්නේ ප්‍රත්‍යයෙන් හට ගන්න නිසා නැවත නැවතත් උපදවන්න වෙනවා. නිත්‍ය කැමති විදිහට පවතින නිසා විපරිණාමයෙන් පීඩාවටපත් වෙන නිසා පංච උපාදානස්කන්ධය දුකක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. රූපය පෙන පිනකට උපමා කරලා තියෙනවා. පෙන පින කියන්නේ නිසරුයි. වෙනස් වෙනවා. කලල අවස්ථාවෙත් බිඳෙනවා, අතරතුරත් බිඳෙනවා. වයසට ගොස් අවශ්‍යයෙන්ම බිඳෙනවා. ඒ නිසා රූපය පෙන පිනකට උපමා කරලා තියෙනවා. වේදනාව දිය බුබුලකට උපමා කරලා තියෙනවා. දිය බුබුල ස්ථිරසාර පැවැත්මක් නැහැ, බිඳෙනවා. වේදනාව වස්තු අරමුණ කෙලෙස් ජාලේ ස්පර්ශය ගැටුම යන කරුණු හතර නිසා උපදිනවා. ඒ නිසා වේදනාව දිය බුබුලකට උපමා කරලා තියෙනවා. සංඥාව මිරිඟුවක් වගේ, මිරිඟුව පිරුණු වැවක් වගේ දිස් වෙනවා. හජනතාව රවට්ටනවා. සංඥාව මේ නිල් පාටයි, සුඛයි, සුබයි කියලා කියවනවා. සංස්කාර කෙහෙල් කඳක් වගේ. කෙසෙල් කඳේ පතුරු ගොඩක් තියෙනවා. කඳේ බාහිර වර්ණයට වඩා ඇතුළත වර්ණ වෙනස්. කියන්නේ සංස්කාර ස්කන්ධේ ස්පර්ශ ලක්ෂණේ එකක්, වේදනා ලක්ෂණේ තවත් එකක්. සංස්කාර ස්කන්ධේ බොහෝ ධර්ම තියෙනවා. විවිධ ධර්ම තියෙනවා. විඥාන ස්කන්ධය විවිධාකාරයි. මේවා අසාරයි, විපරිණාමයි. විඥානයේ මායාවක් වගේ. මායාව මහජන වංචා කරනවා. විඥානය කියන්නේ සුළුතර වැටහීම. ඒ සිතින්ම මිනිසෙකු ආවාසේ ගියාසේ වාඩි වාසේ වැටෙනවා. නමුත් විඥානයේ මායාවක් වගේ. මේ විදිහට විදර්ශනාවෙන් බලන කෙනාට අර්ථ සිද්ධිය වෙනවා. නිවන පාදක කරගෙන කෙනෙක් විදර්ශනාව වඩන්නේ. ඒ අර්ථ සිද්ධිය වෙනවා මේ විදිහට විදර්ශනාවෙන් බලන කෙනාට. රූපාදී පෙන පිටක්සේ දකින්න කෙනෙක් අසාර දේ සරුවයි දකින්නේ නැහැ. ආධ්‍යාත්මික රූපය අසුබ වශයෙන් බලන කෙනෙක් අසුබේ සුබ විපර්යාසය දන්නේ නැහැ. එතකොට අසුබේ සුබ විපර්යාසය දුරු වෙනවා. කබලින්කාර ආහාරය විශේෂයෙන් දැන ගන්නවා. එවිට දැඩි ලෝභය කායික ගැට බිඳ දමනවා. කාම උපාදානය ඇති කරගන්නේ නැහැ. යටින් අවීචියේ උඩින් පරිනිර්මිත වසවර්ගී දේවලෝක අතරේ ස්කන්ධ ධාතු ආයතන රූප වේදනා සංඥා සංස්කාර කාම ධාතුවට අයත් වෙනවා. වේදනාව දිය බිබුලක්සේ දකින්න වේදනාව දුක් වශයෙන් දකිනවා. අනාත්මය ආත්ම වශයෙන් දකින්නේ නැහැ. ඒකට දුක් සැප වශයෙන් ගැනීම දුරු කරනවා. පස්ස ආහාරය විශේෂයෙන් දැනගන්නවා. ස්පර්ශ ආහාරය විශේෂයෙන් දැනගන්නවා. ව්‍යාපාද කාය ග්‍රන්ථ බිඳ දානවා. දෘෂ්ටි ආශ්‍රව බිඳ දානවා. ආත්මවාද උපාදානයෙන් බැහැර වෙනවා. සංඥාව සංස්කාර අනාත්ම වශයෙන් දක්න කෙනා මනෝ සංචේතන ආහාර විශේෂයෙන් දැක ගන්නවා. ආත්ම දෘෂ්ටිය අතහරිනවා. විඥානය අනාත්ම වශයෙන් බලනකොට විඥාන ආහාරය දැනගන්නවා. විඥානය අනාත්ම වශයෙන් බලන කෙනා දැනගන්නවා විඥාන ආහාරය කියන්නේ මේක කියලා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න සංඥාවෙන් බැහැර වෙනවා. දෘෂ්ටි ආශ්‍රව බිඳ දානවා. පුනර්භවයේ පිණිස පවතින සතුට වීම වශයෙන් සහිත නන්දි රාග සහගත වූ රූපාදී රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඒ අරමුණේ ඇලෙන තණ්හා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. කියන්නේ පුනර්භවය විසින් නැවත නැවත උපදින විදියට පවතිනවා. සතුට වීම සහිත නන්දි රාගයේ සහිත රූප ආදී අරමුණු රූප වේදනා ආදී අරමුණු වල ඇලෙන තණ්හා ඒ කියන්නේ ඇලෙන තණ්හාව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ තමයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා.
කාම තණ්හා කියන්නේ පංචකාම ගුණයෙන් යුතු රාගයට තවත් නමක්. අද චක්කු ආදී ප්‍රිය රූප මිහිරි කියන්නේ සාත රූපද මේකට අයිති වෙනවා. මිහිරි රූප, ප්‍රිය රූප, මිහිරි රූප අයිති වෙනවා. භවයේ කෙරෙහි තණ්හා, භව තණ්හා. භවයේ පැතීම් වශයෙන් එන සාස්වත දෘෂ්ටි සාගතෝ රූප රූප රාගයට ධානාශාවට භව තණ්හාව කියලා කියනවා. උච්ඡේද දෘෂ්ටි සාගත භවයෙන් මිදීමේ තණ්හාට විභව තණ්හාව කියලා කියනවා. සැපයි හොඳයි සිතන කෙනාට තැනක රාගය උපදිනවා නම් චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. භාගතුන් වහන්සේ දේශනා කළා. උපජ්ජමාන උපජ්ජති යම් කාලික රූප කාලික උපදී නම් මේ උපදී. චක්කු ආදී උපදිනවා. දිනක් මධ්‍යාහ්න විශාඛා සිටු දේවිය භාගතුන් වහන්සේ සොයා පැමිණියා. එදිනයි වෙන්දට වඩා වෙනස්. කෙස් වැටිය තෙමල කඩා දාලා ඇඳුම් තෙතයි. දුකසේ තමයි හිටියේ. භාග්‍යතුන් වහන්සේ විමසා සිටියා කුමක් නිසාද මෙසේ තෙත කෙස් එක්ක තෙත ඇඳුම් එක්ක ඉන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේට වැන්ද විශාකාවන් මෙසේ කියා සිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ප්‍රිය මිනිපිරියක් මිය ගියා. ඒ නිසා මේ විදියට හැසිරෙනවා කියලා දේවිය කියා සිටියා. මේ නගරේ ඉන්න දරුවන්ගෙන් කී දෙනෙක් තමාට ප්‍රිය වෙනවද කියලා භාග්‍යතුන් වහන්සේ ඇසුවා. හැමෝටම ප්‍රිය වෙනවයි කියලා දේවිය කියා සිටියා. භාග්‍යතුන් වහන්සේ විමසුවා මේ නගරයේ දිනකට කී දෙනෙක් මිය යනවද කියලා. හැමදාම කෙනෙක් හෝ මිය යන බව විශාකා සිටු දේවිය කියා සිටියා. හැමදා තෙත වස්ත්‍ර තෙත කෙස් ඇතුව ඉන්න පුළුවන්ද කියලා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ විශාකාගෙන් විමසා සිටියා. භාග්‍යවතුන් වහන්සේ විශාකා සිටු දේවියට මේ විදියට වදාළා. විශාකාවනි බලාපොරොත්තු එකක් නම් දුකක් වෙනවා. බලාපොරොත්තු දෙකක් නම් දුක් දෙකක් වෙනවා. බලාපොරොත්තු 10ක් නම් දුක් 10යි. බලාපොරොත්තු 100ක් නම් දුක් 100යි. කියන්නේ බලාපොරොත්තු වෙන්නේ කොපමණ ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයටම දුක් ලැබෙනවා කියන එක තමයි එතන දේශනා කළේ. ලෝකේ යමක් දුකට අයත් වෙනවා නම් ඒ ලෞකික සිත්ම තමයි. ලෞකික සිත් 81ක්, චෛතසික 52ක්, 52න් ලෝභය හැර ඉතිරි චෛතසික 51ක් රූප 28ක් දුක්ඛ සත්‍යයට අයිති වෙනවා. කියන ලෞකික සිත් 81ක්, චෛතසික 52න් ලෝභය අතහැරලා ඉතිරි චෛතසික 51ක් රූප 28ක් දුක්ඛ සත්‍යයට අයිති වෙනවා. සමුදය සත්‍ය කියන්නේ ලෝභ චෛතසිකය. ලෝයම් ප්‍රිය ස්වභාවයක්, මිහිරි ස්වභාවයක් තියෙනවා නම් තෘෂ්ණාව එතන උපදිනවා. නැවත නැවත දකින විට, සිතන විට පැවතුම් නිසා තෘෂ්ණාව පිහිටලා තියෙනවා. ඒ කියන්නේ තෘෂ්ණාව පවතිනවා එතන. රූපාදී අරමුණු වල ඇලෙනවා, සතුටු වෙනවා. මේ තමයි තෘෂ්ණාවේ ස්වභාවය. යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒ තණ්හාවේම යම් අවශේෂ විරාග නිරෝධයක්, ත්‍යාගයක්, දුරලීමක්, මිදීමක් වෙනවනම් ඒ දුක්ඛ නිරෝධාරි සත්‍යයි. සමුදය සත්‍ය නිර්දේශයේදී සැපයි හොඳයි සිතන කෙනාට යම් තැනක රාගය උපදිනවා නම් චක්කුන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. උපජ්ජමාන උපජ්ජති යම් කලක උපදී නම් මෙහි උපදී. එහෙනම් ඇසෙහි කනෙහි උපදින්නේ පවතී කියලා වදාලා. යම් තැනක තණ්හා උපදීද ඒ තණ්හාව හිම නිරුද්ධ වෙනවා. අශේෂ විරාග නිරෝධෝ නිවනට පැමිණ තෘෂ්ණාව නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවා. චාකෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. අතහරි දුරලයි මුදලයි නොඇලේ. යමෙක් ලෝකේ ප්‍රිය ස්වභාව වූයේද මధుර ස්වභාවය වූයේද තෘෂ්ණාව මෙහි ප්‍රහීන වෙනවා නිරුද්ධ වෙනවා කියලා තමයි පෙන්වා වදාළේ. මාර්ගයෙන් මුලින් උපුටා දැමූ තෘෂ්ණාව නිවනට පැමිණ පැවැත්මක් නැති වෙන තත්ත්වයට යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ තමයි දුක්ඛ නිරෝධාරිය සත්‍යය. කතමං අග්ග ශුඤ්ඤං අග්ගමේතං පදං
සෙට්ඨමේතං පදං විශිෂ්ඨමේතං පදං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං ඉදං අග්ග ශුඤ්ඤං. යම් යම් සංස්කාරයන්ගේ සමතයක් හැම උපදියන්ගේම දුරලීමක් තෘෂ්ණාවගේ ඡය කිරීමක් විරාගයක් නිරෝධයක් වෙනවනම් මේ අග්‍රපදේ ප්‍රශංසනීය පදේ විශිෂ්ට පදේ මේ අග්‍ර ශූන්‍ය කියලා කියනවා. ඒ දුක්ඛ නිරෝධාරිය සත්‍ය. තත්ත කතමන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍ය. අය මේ වාරිය අට්ටංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඉදම් උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍ය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. චතුරාර්ය සත්‍ය පැවති ඥානෙ සම්මා දිට්ඨිය. නෙක්ඛම්ම සංකල්පන, අවිහිංසා සංකල්පන, අව්‍යාපාද සංකල්පන, සම්මා සංකප්ප. මුසාවාදයෙන් වෙන්වීම, පිසුනා වාචයෙන් වෙන්වීම, පරුසා වාචයෙන් වෙන්වීම, සම්ප්‍රප්පලාපයෙන් වෙන්වීම, සම්මා වාචා. සතුම් මැරීමෙන් වෙන්වීම, සොරකම් කිරීමෙන් වෙන්වීම, කාමයේ වර්ධා හැසිරෙන බයෙන් වෙන්වීම, සම්මා කම්මන්ත. මිච්ඡා ආජීව හැරදාලා සම්මා ආජීවයෙන් දිවි රකින්නවන හැසිරෙනවා සම්මා ආජීව. තාම ඉපදලා නැති අකුසල් ඉපදීමට නොදීම පිනිස වීරිය වඩනවා නම් දැනට ඉපදී ඇති අකුසල් දුරු කිරීමට වීරිය වඩනවා නම් තාම ඉපදලා නැති කුසල් උපදවා ගන්න වීරිය වඩනවා නම් දැනට ඉපදලා තියෙන කුසල් පවත්වා ගන්න වීරිය වඩනවා නම් සිත දැඩි කර ගන්නවා නම් ප්‍රධාන වීරිය වඩනවා නම් මේකට කියනවා සම්මා වායාමය. ඒ උත්සාහයට තමයි සම්මා වායාමය කියන්නේ. මේ සර්වඥ ශාසනයේ කෙලෙස් තවන වීරිය ඇති යහපත් සිහිය නිවුන ඇති යම් මහාන උත්තමේ අනිත්‍ය උද දුක්ඛ උද අනාත්ම උද අසුබෝධ මේ කාය ලෝකේ දැඩි ලෝභය හා ක්‍රෝධය දුරු කරමින් වාසය කරනවා. ඒ කියන්නේ අවිද්‍යා දෝමනස තදංග විස්කම්බන විදියේ දුරු කරමින් වාසය කරනවා. වේදනා සංඛ්‍යාත ලෝකේ, චිත්ත සංඛ්‍යාත ලෝකේ, ධර්ම සංඛ්‍යාත ලෝකේ ලෝභය, ක්‍රෝධය දුරු කරමින් වාසය කරනවා. මේ සම්මා සතිය. චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ග්‍රාහි හෝති. නානුභංජනග්‍රාහි කී විදියට ඇසින් රූප දැකලා ස්ත්‍රියක් පුරුෂයෙක් විදියට නිමිති සටහන් ආදී සිතට ගන්න නැතුව ඉන්නවනේ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියන විදියට රූපය දකින්න පමණින් සිත නතර කර ගන්න තරමට සිහිය දියුණු කර ගන්න ඕනේ. ඒක තමයි සම්මා සති කියන්නේ. සම්මා සමාධි කියන්නේ කාමච්ඡන්දාදී නීවරණයෙන් වෙන් වෙලා අකුසලයෙන් වෙන් වෙලා පඨම ද්විතීය තතිය චතුර්ථ ආදී ධානයන්ට පැමිණ වාසය කිරීම. ඒ කියන්නේ මාර්ගාංග වලට එන විදියටම තරමට සමාධිය දිනු කර ගන්නවා නම් ඒ තමයි මාර්ග සත්‍ය. නැත්නම් මාර්ගයේදී පැමිණි සමාධිය සම්මා සමාධිය. මේ තමයි මාර්ග සත්‍ය. ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මාර්ග සත්‍ය. එතන තවත් කියනවා මාර්ග සත්‍ය කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණාම ඒකට ඉපදෙන බවට තමයි මේ මාර්ග සත්‍ය කියලා කියන්නේ. මොකද එහෙම ඉපදෙන එකම අවස්ථාව තමයි මාර්ගසිත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකට ඉපදෙන එකම අවස්ථාව තමයි මාර්ගසිත. ඒකට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට මාර්ග සත්‍ය කියලා කියනවා. පෙළෙන බව, ප්‍රත්‍යයෙන් සකස් වෙන බව, තැවෙන බව, වෙනස් වෙන බව, දුක්ඛ ස්වභාව හතර. පෙළෙන බව, ප්‍රත්‍යයෙන් සකස් වෙන බව, තැවෙන බව, වෙනස් වෙන බව. මේ දුක්ඛ ස්වභාව අර්ථ හතර. කර්ම රැස් කිරීම, නිදාන, සංයෝග, පරිබෝධ බව, දුක්ඛ සමුදය ස්වභාව අර්ථ හතර. විවේකයේ නිස්සරණ අසංකත බව, අමරණීය බව, දුක්ඛ නිරෝධයේ ස්වභාව අර්ථ හතර. නේයානික හේතු දර්ශන, අධිපති බව, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍ය ස්වභාව අර්ථ හතර. මේ දුක්ඛ ස්වභාව භාග්‍යවතුන් වහන්සේ තත අවිතත අනන්‍යත අයරෙන් අවබෝධ කළා.
දුක්ඛ සත්‍ය බරක්සේ දැකිය යුතු දකින්න කියලා තියෙනවා. දුක්ඛ සමුදය සත්‍ය බර දෙන්නා වගේ දකින්න කියලා තියෙනවා. දුක්ඛ නිරෝධ සත්‍ය බර බිම තබනවා වගේ දකින්න කියලා තියෙනවා. බිම තබුවාම බරක් ඒ නිදහසක් තියෙනවනේ. අන්නේ නිදහස වගේ තමයි දුක්ඛ නිරෝධ සත්‍ය දකින්න කියන්නේ. මාර්ග සත්‍ය බර බහා තබන උපාය වගේ දකින්න කියලා තියෙනවා. ඒ කියන්නේ බර බිමට තබන උපාය තමයි මාර්ග සත්‍ය විදියට දකින්න කියන්නේ. දුක්ඛ සත්‍ය රෝගයක් විදියට දකින්න කියන. දුක්ඛ සමුදය සත්‍ය රෝග නිදානිය වගේ දකින්න කියන. දුක්ඛ නිරෝධ සත්‍ය රෝගයේ සුවය වගේ දකින්න කියන. මාර්ග සත්‍ය කියන්නේ රෝග සුවයට බොනු බෙහෙත වගේ දකින්න කියන. සෝවාන් මාර්ගය, සක්‍රදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ග විදියට චතුර්විධ වුණ මේ ආරි සත්‍ය. ඒ කියන්නේ යමෙක් දුකය අවබෝධ කරනවද? ඒ අවබෝධ කිරීම කෙස් ගහක් 100ට පළලා ඒ 100ට පළපු කෙස් ගහක අග කෙළවරකට හීයෙන් විදිනවා නම් හී පාරක් වදිනවා නම් ඒක අති දුෂ්කරයන්නේ වගේ දුෂ්කර දෙයක් තමයි මේ සත්‍ය අවබෝධය කර ගැනීම. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ මාර්ගයේ භාවිතා කළ බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය හතර 12 ආකාරයකින් වට තුනකින් අවබෝධ කළා. දුක්ඛාර්ය සත්‍ය ඒ කියන්නේ මේ ආර්ය සත්‍ය කියලා දුක පිරිසිදු දැනගන්න යුතුයයි කියලා පිරිසිදු දැනගත්තයි කියලා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් ඥාන දර්ශනය පහළ වුණා. මේ දුක්ඛ සමුදය සත්‍යයි කියලා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහීන කළ යුතුයි ප්‍රහීන කළයි කියලා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් ඥාන දර්ශනය පහළ වුණා. මේ දුක්ඛ නිරෝධාරි සත්‍යයි කියලා දුක්ඛාරි නිරෝධාරි සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියලා දුක්ඛාරි සත්‍ය ප්‍රත්‍යක්ෂ කළායයි කියලා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන විදියට ඥාන දර්ශනය පහළ වුණා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය කියලා දුක්ඛ නිරෝධගාමී නිපටිපදාරි සත්‍ය භාවිතා කළ යුතුයි කියලා භාවිතා කළයි කියලා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් ඥාන දර්ශන පහළ වුණා. මේ විදියට වටහත් ආකාර හතරකින් වට තුනකින් මේ ඥාන දර්ශනය පහළ වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ නොඑක් තැන්වල විවිධාකාරයෙන් චතුරාර්ය සත්‍ය දේශනා කළා තියෙනවා. මේ විභංග ප්‍රකරණයේම තියෙනවා සමාධිය අසුර කරලා තවත් දීර්ඝව දේශනා කළා. ඒ ඔක්කොම මෙතනදි කියන්න බැරි නිසා මේ සත්‍ය විභංග ප්‍රකරණයේ මේ ජාති මරණ, ජරා මරණ ආදී දේශනා කළ ටිකෙන් නවත්වනවා. සැමට චතුරාර්ය සත්‍ය අවබෝධයට නම් මාර්ගඵල නිර්වාණය පිණිස සියලු දුක් නිවි සැනසීම පිණිස මේ පින හේතු වේවා වාසනාව වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.